ආයුබෝවන් අද ඔයගොල්ලන් එකතු වෙලා තින්නේ ට්‍රැවලින් ෂෙෆ් එක. ඉතින් ට්‍රැවලින් ෂෙෆ් ඔයගොල්ලන්ව අරන් ආවා ලස්සන තැනකට. දැනට ඉන්නේ කිල්කිණි වල. ඉතින් අද මම ඔයගොල්ලන්ව අරන් යන්න හදන්නේ කිල්කිණි වල තියෙන ලස්සනම තැනකට. ඉතින් මෙතන තමයි best tourist attraction in Kilkenny. ඉතින් අනිවාර්යයෙන්ම આવොත් එහෙම අනිවාර්යයෙන්ම ටූරිස්ට්ලා ගොඩක් දවසට දහස් ගණන් මෙතනට එනවා. අනිවාර්යයෙන් බලන්න ඕන තැනක්. ඉතින් ගිහින් බලමු මොකද වෙන්නේ කියලා. මේ ඉන්නේ කිල්කිණි කාසල් එකේ මාරම ලස්සන ගාඩන් එක. ඉතින් මේකේ දිගේම තියෙන වොකින් ට්‍රැක් එකක්. ඉතින් මේක හරියටම ගොඩාක් මිනිස්සු ඇවිල්ලා ඉතින් ඇවිදිනවා කරනවා බල්ලොත් එක්ක යනවා. ඉතින් මේගොල්ලන්ගේ අයිරිෂ් පීපල්ලා ඉතින් බල්ලන්ට හරි ආසයි. These are the interviews for the 3rd Battalion, the new 3rd Battalion mascot. මගේ බැලුවොත් අනිවාර්යයෙන්ම සතෙක් ඉන්නවා බල්ලෙක් ඉන්නවා. ඒගොල්ලන්ව හරියට මේන්ටේන් කරනවා. ඉතින් බලන් ඉන්න මාර ආසයි. ඉතින් මේක තමයි ගාඩන් එක. මෙතනට ආවම වෙලාවට තේරෙන්නේ නැහැ. ඉතින් අන්තිමට ආවම පස්සේ ආය යන්න හිතෙන්නේ නැහැ. ඉතින් එච්චරම ලස්සනයි. හැමතැනක්ම ලස්සනයි. ඉතින් මේ කොළ පාටින් ගස් වලින් ලස්සනට වට වෙලා හැමතැනම මාරම ලස්සනයි. ඉතින් කිල්කිණි කාසල් එකේ ගාඩන් එක තමයි මේක. මේක පට්ටම ලස්සනයි. මාරම view එකක් තියෙනවා. ඉතින් බලන්න කොහොමද ලස්සන කියලා. හැමදාම වගේ ඔෆ් දවසේ මෙතන ඇවිල්ලා මෙහෙම ඉඳගෙන ඉතින් මේක දිහා බලාගෙන ඉන්නවා. ඉතින් මාර නිදහස්, මාර කාම්, මාර ලස්සනයි. ඉතින් දවස් යනවා තේරෙන්නේ නැහැ. ඉතින් මෙතන හැමතෙන් කොෆි එකක් බිලිවලා මේක දිහා බලාගෙන ඉන්නවා. පැයක් විතර ඔහේ බලාගෙන ඉන්න පුළුවන්. ඉතින් දවස් යනවා තේරෙන්නේ මාරම ලස්සනයි. මාරම වේගයක් තියෙන්නේ. මාරම කූල්, මාරම කාම්. ඉතින් මං හිතනවා මගේ ආසම දේ මං බලන මේ ලස්සන දේ ඔයගොල්ලෝ ආස කරයි කියලා. ඉතින් මාත් එක්ක රස විඳින්න එකතු වෙන කියලා මම ආරාධනා කරනවා. ඉතින් බලන්න මේ වීඩියෝ එක, මේ කාසල් එක, කිල්කිණි කාසල් එක කොච්චර ලස්සනයිද කියලා, කොච්චර කාම්ද කියලා, කොච්චර ක්ලීන්ද කියලා. Can I have one mocha and one iced coffee, please? Yeah, thank you. Yes, please, caramel. Thank you. තවත් ලස්සන අපූර්ව හොටෙල් එකක්. ඉතින් ට්‍රැවලින් ෂෙෆ්ට වැදගත් වෙන හොටෙල් එකක් පෙන්වන්න හදන්නේ. ඉතින් මේ හොටෙල් එක තමයි රිවර්කෝට් හොටෙල් එක. ඉතින් මාරම ළඟයි කාසල් එකට. ඉතින් ඒකින්ද තමයි මේ හොටෙල් එක ගොඩක් ෆේමස් වෙලා තින්නේ. ඉතින් හේතුව ගොඩාක් ලස්සන views තියෙනවා. එතනින් ලස්සන ගඟක් ගලන් යනවා. ඉතින් මේක අනිවාර්යයෙන්ම යන්න ඕන තැනක්. බීරක් හරි ගහලා ඉන්න ඕන තැනක්. ඉතින් ලස්සන හොටෙල් එකක්. ඉතින් මේකේ ගොඩාක් වෙඩින්ග්ස් බුෆේ ආරාමය හැමදේම තියෙනවා. ඉතින් ගොඩක් වෙඩින්ග්ස් වලින් ගොඩක් හොඳ තැනක ඉන්න හොටෙල් එකක්. මාළම ලස්සනයි. පට්ට view එකක්. ඉතින් සමහරවිට දවල්ට ගිහිල්ලා හවසට ගිහිල්ලා ඉතින් මේ ගඟ අයින ඉඳගෙන ඔහේ ඉන්න පුළුවන්. වෙලා යනවා තේරෙන්නේ නැහැ. ඉතින් එච්චරම ලස්සන හොටෙල් එකක්. ඉතින් පට්ට ෆේමස් හොටෙල් එකක්. මොකද මේක කිල්කිණි සිටි එකේ තියෙන්නේ. අනිවාර්යයෙන්ම යන්න ඕන තැනක්. ඉතින් කාසල් එකේ හැපත්තින ඉඳ තවත් ලස්සනයි. තව දෙයක් තමයි ඉතින් මෙතන මේ කාසල් එකයි මේ හොටෙල් එකයි යහපැත්තෙන් ගලාගෙන යනවා ගඟක්. ඉතින් මේකට අපි කියන්නේ රිවර් නෝර් කියලා.
මාරම ලස්සනයි. ඉතින් මිනිස්සු ගොඩාක් ඉතින් මේක බලන්න එනවා. ඇවිල්ලා එතන ඉඳලා මේ හොටෙල් එකෙන් ඇවිල්ලා පයින්ට් එකක් බීලා බලන් ඉන්නවා. ඉතින් වෙඩින්ග්ස් වලට ෆොටෝ ෂූට් වලට ගොඩාක් ලස්සනයි. ඉතින් ඒකින්ද තමයි ගොඩක් වෙඩින්ග්ස් වලට මේ හොටෙල් එක ෆේමස් වෙලා තින්නේ. ඉතින් බලන්න මේක කොච්චර ලස්සනද කියලා. රෑටත් මාරම ලස්සනයි ලයිට් දාලා තිබ්බම. ඉතින් මේ අයිලන්ඩ් වල තියෙන මගේ ආසම රෙස්ටෝරන්ට් එකට යන්නේ. ඉතින් මේකේ නම ROE. අතරම මගේ ආසම රෙස්ටෝරන්ට් එක. ඉතින් ගිහින් බලමු. ඇතුලේ වීඩියෝස් ගන්න බෑ මාර බිසි. ඉතින් ගොඩක් කටට කරදර වෙන හින්දා ඉතින් මේ ඇතුලේ වීඩියෝ ගන්න බැරි වුණා. සුත් එක්ක මගේ ෆස්ට් වීඩියෝ එක ඉවර කරන්න යන්නේ. ඉතින් මේක තමයි මගේ පළවෙනි බ්ලොග් එක. ඉතින් හැමෝම පරිස්සමෙන් ඉන්න, සතුටින් ඉන්න. තව ඉක්මනට එන්න. ලංකාවේ කට්ටිය සද්දයක් දෙන්න බලන්න. Cristiano!